Oh, Jaminda. අනේ කාහිතපා අනේ නාකිය කොහෙද අද්දන්නේ? අනේ නාකි කෙලවල්ලෝ අනේ නාකි හුරුල්ලෝ. අනේ දුංගිරි බෙට්ටෝ අනේ නාකි වම්බොට්ටා. අනේ කුළුචූලෝ අනේ ගහනවා බලපන් ඔය දත් දෙක බඩේ හිටින්න. අනේ කිඹුලෝ අනේ අන්න කිඹුලා හිටියා. හිටියා ඔව් රිලව් එලවන්න ගිය කිඹුලා. උදේ ඉඳලා හිටියා කිඹුලා හිටියා කට අරගෙන. අනේ නිකන් උඹ නිකන් හිටපන් අනේ පොඩ්ඩක් අයින්ට වෙලා හිටපන් උඹ මගේ ඇඟට වැටේ. පොඩ්ඩක් එහාට වෙලා කතා කරපන් කෝට් එකට කළේ හේතු හා පෝ වෙන මේ මොලගේ කෝට් එක. අනේ නිකන් හිටපන් ලොන්ඩරියට දාලා අදගෙන හා ලොන්ඩරියට දාන්න ඕන මේ උන්ද දාන්න ඕන දැන්. නැහැ ඉතින් මොලාට කොහොමද හරි මමාරු අපි වගේ ස්පෝර්ට් කොල්ලෙක් දැක්කා තුවා මේ කොහෙද මේ නාකියගේ ස්පෝට් එක? බලාපයි අකෝ අපේ ස්පෝර්ට් එක හින්නනේ ගමන තියෙන්නේ ඔය කොහෙද අද්දන්නේ මේ? නැහැ ඉතින් කවදා හරි මේ හා. අහුවෙන පල්ලමක් අහුවෙන කයල් අනේ මං එදාට ඇවිල්ලා තල්ලු කරනවා. නැහැ පෙරේතය දැන් අහුවෙට බලන් ඔක්කොම ඩවුන්ට පල්ලා මං කියන්නේ අනේ ඉතින් මුත්ත ඉවරයි දැන්. නැහැ ඇත්තලාම දැන් ඉන්නේ පල්ලමේ දැන් ඉන්නේ වලේ. නැහැ මම මට කොහොම හරි එකක් කරගන්න හදා මොකද්ද? වල දාන්න හදන්නේ වල දාන්න ඕන මං කියන්නේ මෙතනම මුත්තා. නැවත මම මෙහෙම ඉන්නකොට නිකන් විජය කුමාරතුංග වගේ ඒ කුමාරතුංගනේ මේ වගේ. ඔහම ඔහම ඉන්නකොට මොන පෙනුමක්? පෙරේතේ ස්පෝර්ට් එක දින්නේ එහෙම හත්තලාමේ මොකද්ද ස්පෝට් එක? අනේ නැහැ පුතේ ඔකොච්චර අන්න කොහෙ මොකෝය? ළඟදී මොහොන්ට ෂෝ එකක් මොකද්ද කහන්නේ මොනවයි? ඒ පෙරේතේ මොකෝ? ළඟදී මොහොන්ට ෂෝ එකක් මොකද්ද ෂෝ එක? දුප්පතාක පුක හත්තලාමේ ওই පැත්තේ ෂෝ එක පෙන්නන්නේ. හරි පෙරේතේ දුක මොක පුක මොක ඉතු වම්මේ මොකක්ද ෂෝ එකක් තමයි මේක. නැහැ ඉතින් මං අහන්නේ මෙච්චර කිසිම අහිතක් හිතා ගන්න දෙයක් අන්න අර මොකෝය? මොක කොහෙද හැමතිස්සෙම කහන්නේ? ආන්න. අදම් මම මෙතන කහුවා මට ගානක් නැහැ එතන කහුවම අපිට වැඩක් නැහනේ. දැන් මම මෙතනත් කහුවා ඒ ගානක් නැහැ දැන් මම මෙතන කහුවා අන්න දැන් එතකොට මෙතන කාගේ එතන ඔය එක්කෙනා. හරි ඒක මගේ මෙතන කාගේ එතනත් ඔය එක්කෙනාගේ. එතකොට මෙතන කාගේ එතනත් ඔය එක්කෙනාගේ. මගේ එක මං කහන්න දුවට ඕගහන්නේ යෝධයෝ එහෙම මේ කට්ටිය කාණ්ඩෙට පේන්න කහන්නේ නෑ ඒවා. එහෙම කවර් වෙලා කහන්නේ. නැහැ පුතේ මොකක්ද දන්නවයි අන්න මොනවද මිරිකන්නේ? කුරුල්ලෝ ගෙඩියක් හදින කුරුල්ලෝ නෙමෙයි හුංගෝ එන්නේ. බලු බල්ලෙකුට ඉන්න බෑ පුතේ කුරුල්ලෝ එනවයි නාකින්ට. ඒ පෙරේතේ මම ඉස්ම වෙනම කාලි වෙනම අයන්න টොප් එකට එනවා දැන් ඉස්මෙමි එන කිරි හොදි. නැහැ පෙරේතේ මේ දැන් මේ තෙල් මන්ද මෝරගෙන එන කාලේ තෙල් මන්ද දාන්න ඕනේ තෙල් තාච්චියකට. පෙරේතේ කොල්ලට තෙලේ කොල්ලොන්ටනේ තෙල් එන්නේ නාකින්ට තෙල් තියෙයි. එතකොට අපිට භූමි තෙලවත් නැහැ භූමි තෙල් නෙමෙයි දෙන්න ඕන කටාරමකට දාලා දෙන්න. දැන් උඹ හිතාපන් මොකෝ? වේලිච්ච ගෙඩියද කලට ගෙඩියද වැඩියෙන් තෙල් තියෙයි වේලිච්ච ගෙඩිය. ඒක තමයි පෙරේතේ අපිට තෙල් අනේ හතරාවේ නාකින්ට කොහෙද තෙල් යෝදේව? ඒ මොකෝ මොන තෙලක්වත් නැහැ නාකින්ට. ඇත්තේ නැතුව. දැන් අපිට කිසිම තෙලක් මේ නැහැ අපිට වගේ කොල්ලොන්ට තියෙන්නේ. දැන් නාකින්ට තිබුණම වෙන ගහනවා නාකින්ට කොහෙද තෙල් හැදෙන්නේ? නැහැ පෙරේතේ අපේ ලොකු පුකා ඉන්නේ කවුද? මොකද? ලොකු පුකා ලොකු පුතා. ඉතින් පැටෙව්වා කොහෙට පැටේ? පෙරේතේ රට පිට පිට රට යවුවා. රජරටට රජ රටට. ඒ බාන හොනේ අපේ ලොකු පුතා ඔන්න පුතේ එන හුට්ට හොට වැඩි වෙලා දැන් මෙතන පාර. කියලා හිටපන් තුවම්මේ මාර එකක් තමයි ඔය. පෙරේතේ අර හුට ගාලේ හෙලිකොප්ටරේ තමයි ඒකෙන් ඇවිලි වෙරළ බෙන්ඩ පොඩේ බැස්ස ගමන් කොල්ල ඇවිල්ලා මගේ බෙල්ල ඉක්කුවා බෙල්ල විකුවා? හත්තලාම පුතා හරම්මස් කනවා. මම පැන්නම කොල්ලක තොඹ විකාගෙන ගියා බල්ලෝ දෙන්නේ. පෙරේතේ සතුටට බුදුවම්මේ අර ගෙදරේ නැවැත්තුව ඒ පාර වෙන්න මට අපේ පුතා කියනවා තාත්තා ඉක්මනට ලේස්ති වෙන්නලු. මොකටේ අර? ජනෙල්ලු ලුවව බලන්න යන්න. ගෙයක් ගහන්න. එහෙනම්
කටයුත්තක් කතා කරන්න. අප්පච්චිට අමංගල කටයුත්ත. තෝගේ මොන කවුද? එහෙනම් නෑ. එහෙනම් ජනෙලුව බලන්න.